උඹ කිව්වා නේද එක මලක අහන්නේ පපරු දෙන්නයි කියලා. බලන් ගියාම පපර වදයක්ම බැඳලා. හබොයි. ඉඳුර මල්ලේ. දෙවලයි. ඉඳුර මල්ලේ මෙහෙමයි වැඩේ වෙන්නේ. හට් එක ගහමු මේ පැත්තේ. කැරම් ගහන සිත් එකට බෝට් ටික දැම්ම මේ පැත්තේ. පොඩි ටික දාමු මෙහෙම ඔහොම ලස්සනට ගහලා ආරුක්කු නමුමු ගොක් අතු ටික. හරි. ලස්සනට වැඩේ කරමු. නෑද වෙනවා කිව්ව නේද? අන්න නෑද වෙනට කන්න දෙන්න අන්න අර ගෙදර ලෑස්ති කරමු. මොකටදයි? මල ගෙදර. කාගේද? සීයාගේ. සීයා මැරුන්නේ නෑ. සීයා අර ඉන්නවා හොඳට. බල්ලාගේ මාර වැඩ බං. බලාගේ බං කිසි උනන්දුවක් නෑනේ. සීයා උනන්දු කරලා ගනින් වැඩේට. ඇත්ත උනන්දු කියන්නේ අර සීයා හොඳින් ඉන්නවා. හෙට අනිද්දා සීයා නැගිටි. ඈ? ලටත් පින්නට බතත් තියනවා නන්නේ. අප්පඩ එහෙනම් අර මේ ජයන්තයලා බණ ගෙදරවත් තියෙනවා. මේ පැත්තට යන්න. හරි හරි. මේ මතක් කරලා පණිවිඩ දියන් ඈ. හරි හරි දෙකේ මූසල ගම මුංගේ. මැරෙනකන් ඉන්නේ බලාගෙන. පුතේ ලපයෝ උඹ කරන්න ඕනි තා වැඩක් තියෙනවා. ඒ පාර මොකද්ද? හේනේ ලුක් කෑල්ලේ තියෙනවා මම හංගපු කසිප්පු කෑන් එකක්. ඕක පොලිසියට අහුනොත් මට මැරිලත් අවනම්බු විදින්ට වෙනවා. ඒක නිසා ඒක අරන් ඇවිත් කොහෙන් හරි හංගපන්. අනේ සීයේ මීට වැඩිය හොඳයි මට. රාලා මෙන්න කසිප්පු කාරේ. ඔයඩිවා. සටේ වගන්තියටද මම අරුවා රෙස් කරන රාලාමි ඒ නවතියන් මම ඔච්චර දීවත් ජලලි මන්නේ. උඹ නීතිය රහනට කොටු වෙලා ඉවරයි. කොටු වෙලාම නෑ නේ රාලාමි. මුලක් කියන්න නැතුව අල්ලන ඕයි. ඒ නවතියන්. එදා හිටපන්. නවතියන් යකෝ. රාලා මේක කොයි පැත්තට ගියාද? ඔබ කෙලි කියන්නේ නැද්ද? කෙලි ගියා.